මේ තමා මගේ අලුත්ම ඒ වගේ මගේ පළවෙනිම MacBook එක. මම පොඩිකාලල පිසි යස් කරගෙන මේට විල් බිල් කරපු අන්තිම පිසික තම දැනට යස් කරන මේ RTX 27ක් තම තියෙන්නේ හැබයි අද වෙන කොටනම් ඒකටයක් මදි වගේ 4K වගේ වීඩියෝස් එඩිට් කරන්න ඇති ඒක නිසා මම්මගේ පිසික තම අප්ග්‍රේඩ් කරන්නගේ එදි ම පිසික අප්ග්‍රේඩ් කරන්න නැතුව මේ අවුද්ධ දෙදා සිසිපහේ කවදාවත් හිතපු නැති විදිට ම MacBook එකකට මාරුවෙන්න හිතුව මොකද ගොඩක් අයි දන්න MacBook එක එඩිටිං වැඩවලට එම ගොඩක්ම ස්මූත් හොඳට වැඩ කරගන්න පුළන් විශෂම Photoshop Lightroom Premiere Pro මේ වගේ apps හොඳට යස් කරන්න පුළන් කියලා ගොඩක් අය දන්නවා මටත් හිතුනා පිසික අප්ග්‍රේඩ් කරන්න නැතුව මේ සැරේ MacBook එකකට මාරු වෙලා කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා අරගෙන බලන්න මම පිසික මේන්ලි අප්ග්‍රේඩ් කරන්නගේ වීඩියෝ වැඩ කරන්න සහ ගේම්ස් ප්ලේ කරන්න හැබැයි මම PS5 එක යස් කරන නිසා ගේමිං වලට PC එකේ ගොඩක් ගේම්ස් ප්ලේ කරන්න නෑ දැන් හැබැයි මගේ වීඩියෝ එඩිටිං වැඩවලට දැන් තියෙන මගේ RTX 2070 ටිකක් මදි වගේ මේ Sony එකෙන් එහෙම ෂූට් කරන S-Log වගේ ෆොටේජ් එඩිට් කරන්න මදි ලැග් වෙන්න බලනවා අද මේ වීඩියෝ එකෙන් හදන්නේ මගේ පළවෙනිම MacBook එක අන්බොක්ස් කරන්න ම මීට කල MacBook එකක් යස් කරන හිතලවත් තිබෙන ඉතින් මේ ඊය පෙරදම අදහස වෙනස්සලා MacBook එකට යනවා කියලා තීරණය කරේ ඔයාලට මේ පේන්න තියෙන මම අරගත්තේ MacBook Pro එකක් ඉතින් මේ MacBook Pro එක 14 ඉන්ච් එකක් මම 14 ඉන්ච් එකකට යන්න ඉතින් මට අරන් යන්න ලේසි නිසා මගේ backpack එකේ ගොඩක් ඉඩ යන්නේ නැති නිසා ඒ වගේ මේක M4 MacBook Pro එක 24GB RAM එක තියෙනවා 1TB SSD එකක් එක මම කලින් iPhone AirPods වගේ දේවල් යස් කරලා තියෙනවා මෙතන උඩත් ඔයාලට බලා ගන්න පුළුවන් ඉතින් iPhone 11 එක iPhone 15 එක ඒ වගේ දේවල් මම පාවිච්චි කරලා තියෙනවා හැබැයි MacBook එකකට ගියේ නෑ කවදාවත් අද තව බයන්න හදන්නේ. එහෙනම් අපි අන්බොක්ස් කරගමු මගේ පළවෙනිම MacBook Pro එක. එහෙනම් අපි එළියට ගමු අපේ අලුත් MacBook එක. tada MacBook Pro එක තමයි මම ගත්තේ. ඉතින් MacBook Pro එකේ black color එක තමයි මම ගත්තේ. black color එකට මාර ආසයි. ඒක නිසා මම black color එක තෝරගත්තා. මෙතන ගහලා තියෙනවා ඔයාලට පේනවා ඇති 24GB RAM 1TB space M4 chip එක කියලා. මේක M4 MacBook Pro එක. එහෙනම් අපි unbox කරගෙන බලමු නේද? ගලවන්න තමයි තියෙන්නේ. පළවෙනි එක යවුවා. දෙවෙනි එකත් යවුවා. ඒ දෙක අපි අයින් කරගමු. ඊට පස්සේ හිරට තියෙන ටඩා අපේ අලුත්ම MacBook එක කරලා තියෙන විදිහ නම් ආයෙ වැඩක් නැහැ කතා කරලා මාරම quality ප්‍රීමියම් ෆීලිං එක දැනෙනවා මේක අන්බොක්ස් කරද්දිම ලැප් එක අපි පොඩ්ඩක් පැත්තකින් තියාගෙන ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලමු ඉස්සෙල්ලාම charge කරන්න black color cable එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා MacBook Pro කියලා ගහපු quality එකයි මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් හරි මේකත් මම පැත්තකින් තියාගන්නවා ඊට පස්සේ මේ වැටිච්ච කොලය charge කරන්න එන මේ එක බලා ගන්න පුළුවන් ඔයාලට මේක නම් ටික බරයි ඈ ඕකේ box එක ඇතුලේ ඔච්චරයි තියෙන්නේ වෙන මුකුත් නැහැ ලැප් එකයි charge කරන්න cable එකයි මේකයි විතරයි තියෙන්නේ වෙන මුකුත්ම නැහැ ඔය ටික තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ box එක ඇතුලේ ඉතින් අපි box එක පොඩ්ඩක් අයින් කරගමු මෙතනින්ද එහෙනම් යාළුවනේ බලා සිටි මොහොත උදා වෙන්න යන්නේ ඕකේ ටඩා මේක තමයි මගේ අලුත්ම MacBook Pro එක යාළුවනේ පේන ඇති කළු පාටයි MacBook Pro කියලා ගහලා තියෙන පිටිපස්සේ MacBook Pro කියලා පිටිපස්සෙන් ගහලා තියෙනවා damn මං කළු පාටට මාර ආසයි ඕක තමයි ඉතින් අන්බොක්ස් කරන්න තියෙන්නේ වැඩි දෙයක් නෑ පෙට්ටිය කැඩුවා MacBook එක ගත්තා එච්චරයි මම මේක මං හිතන්නේ 14 ඉන්ච් මට මතක විදියට ඕකේ damn ඕකේ ඔන්නුනා 14 ඉන්ච් එක ගත්තේ මං කොහේ හරි යනකොට අරන් යන්න ලේසි වෙන නිසා බෑග් එකේ එතකොට ඉඩ ගොඩක් යන්නේ නැහැ නේ මේ ලැප් එක අරන් යන්න. ඒ වගේම මං කැමති කොහෙට හරි ගිහිල්ලා ඒ කියන්නේ එළියට වෙලා වැඩ කරන්න ඒ වගේ දෙයක් කරන්න කැමති නිසා තමයි මම 14 ඉන්ච් එක තෝරගත්තේ. අපි බලමු එහෙනම් මේක සෙටප් කරලා මාර ස්මූත් හරිද එහෙනම් අපි සෙටප් කරලා බලමු කොහොමද තත් එකේ Apple එකේ මාරම ප්‍රීමියම් එක්ස්පීරියන්ස් එකක් දෙන්නේ අන්බොක්ස් කරනකොට නම් මොකද අර ඒක වෙනම ෆීලිං එකක් බං ෆෝන් එකක් ගන්නකොට උනත් ඒක හොඳට තේරෙනවා එහෙනම් අපි මේක සෙටප් කරලා බලමු මගේ MacBook එක මොන වගේද කියලා ෂේප් එකේ මම MacBook එක සෙටප් කරගත්ත මාරම ස්මූත් එක්ස්පීරියන්ස් එකක් MacBook එක ඔන් කරද්දී මට තේරුණ එක ඉස්සරහට මේක එක්ස්පීරියන්ස් එක මොන වගේ වෙයිද දන්නේ ඉතින් PC එකකින් MacBook එකකට මාරු වෙච්ච පළවෙනි වතාව හැටියට මට මේකේ යූස් කරනකොට දැනෙච්ච ස්මූත් එක නම් කියලා වැඩක් නැහැ බටර් ස්මූත් මේක
ඒකම දැනට මගේ ප්‍රමිය ප්‍රෝ ඒවගේ ෆෝටෝෂප් මේ වගේ ඇපලිකේෂන්ට අදාගත දැනට පාවිච්චි කල බලන්න මොනවගේ ති මැක්බුක් එක තනිකර පලුත් එක්ස්පිරෙන්ස කටය ඉගෙන ගන්න දීර තමහරදවල් තාම තේරන්න අපි ඉස්සරට බලමු කොහොමද කියලා මැක්බුක් එක එක්ස්පිරෙන්ස එක මගේ නවාර්තාව වීඩිය ගෙන විඩිය බලන අනිවර පල්ලක වෙට ද ඒවගේ මේ විඩිය මැක්බුක් යස් කරන කෙනෙක් දකිනවන අනිවර මලගේ ටිප්සන් ට්‍රික්ස් මට පල්ලක වෙට දන්න එක උදවේ මගේ මැක්බුක් එක එක්ස්පිරෙන්ස එක පට්ට කරගන්න ම හිතන දසි පවරුදු වන්ගත් හොඳම තීරණය මැක්බුක් එකට මාරු වෙච්චක වේද කියලා අපි බල විසරට මොනවදන්නගෙන මහදර කියලන්න තැක සෝම ල හැමෝට මේ වීඩිය බලවට අනිවන සබස්ක්‍රයිබ් කර ලයික් දල නමතකන්න එන හැම පරිසපකින්න මහදරගන්න සතාබයි